කොච්චර නම් කට කීවත් කොටියාගේ ගති හදන්න බෑ දඟර වලිග වානරයට නිදා ගන්න දෙන්නෙත් නෑ ඉදන වඳුර කෝප වෙලා දෙනවා කොටියට දඬුවම් පාඩු වෙදිවි ගෙවන අයව රිදවන කාටත් පාඩම් කොටියට දඬුවම් දීපු වානරයා දෙකක් එනවා දැක්කා වන්දි පන්තියක් වගේ වඳුරු ඉවට වැටෙන්නේ ඒ ගැන සොයමින් යනකොට කොටි කරනම් දිස් වෙන්නේ කළු ගලක් දගන් ඉවුරේ සැකහැර දැනගන්න ඕන මමම ගිහින් මේක බලලා තේරුම් කරගන්න ඕන අලියයි සිංහයයි රිලා හාමි සමග සැතපෙනවා කැලේ මෙහෙම දෙයක් මුදුටු වඳුරා කලබල වෙනවා කන්ටියටම ඇබැන්දියක් සිදු වෙලා වාගේ පෙනෙන්නේ කණ්ඩි කමට වගේ ගෙම්බගිරිය පුම්පගෙන පනින්නේ මේ වගේ පුම්බන කට්ටිය කොයි තරමක් මෙහෙත් ඇද්ද අලියව උන්තන්න හිටපු රිලා රයල දැක්කේ නැද්ද කට්ටියට මොකක් හරි හරදරයක් වෙලා දඟර වලිග ලපවානර ඒක තේරුම් ගත්තා අලිරාල තමන් හිටපු තැන හොඬ වැලින් ඇඳලා පින්නුවා සර්කස් කට්ටියක් තමයි අතරමං වෙලා තියෙන්නේ උදව් දෙන්න ඕනෑමයි දඟර වඳුරු තැන හිතන්නේ අනේ තමන් හිටපු තැනයි ස්වාමියයි නැති වෙච්ච වේදනාවට අලියාගේ ඇස් දෙකට කඳුළු ඉනුවා දඟර වලිග ලපවාන්රට මේ දුක හොඳට තේරුණා දෙවියනි මගේ සර්කස් සතු දරුවෝ ආගේ බලාගත්තේ කොහෙ ගියාද මන්දා අනන්න එපා යාළුවා මොන අපරාධයක්ද අපිට උනේ මට දුකයි එන්න නැටි බලමුකෝ සර්කස් සත්තු නැතුව මොන සර්කස්ද මගේ වැඩේ හරි ගියා දැන් සර්ගේ වැඩේ කරුණානේ ඔය මොකද තොප්පිය මාරු කළේ අයි දැන් මගේ වැඩ ඉවරනේ ඔව් මගේ කොන්ත්‍රාත්තුව ඉවරයි මේක ආගන්නවා යාළුවා අයිතිකාරයා තාම සර්කස් එක වික්කේ නෑනේ දන්නවම මේ අහගන්න කොසර් මාත් මිනිහි විකටෙක් නෙවෙයි මට මේ රංගපෑම ඇති වෙලා මේ බලන්න මගේ ඇදුමේ හැටි මේ චරිතට කොහොමවත් ගැලපෙන්නේ නෑනේ වේ ඒයි මට වැඩක් නෑ ඔයාගේ ගෞරවේ ඇඳුම හොඳයි මේ සර්කස් කණ්ඩායම මම අයිති කරගන්නයි වලිකන්නේ ඔය පොරොන්දු වුණා මට ඒක උදව් කරන්න යාළුවා පරණ දේවල් අමතක කරලා දානවා ඇඳුමේ හැටි පැත්තකට දාලා විකටයක් වැඩේ කරනවා එතකම් මං ඔහෙට ගෙවන්නේ තේරුණාද කැලේ පුරුදු දඟර වලිග ලපවානරයා අතරමං වෙච්ච කට්ටියව නගරයට එක්කන් ගියා කැලේන පුරුදු සත්තුන්ට කැලේ යන්නේ කමාරුයි බලමු වඳුරටත් නගරේ ඒ වගේද කියලා විශේෂ නිවේදනයයි නගරයේ හදිසි තත්ත්වයක් කැලෑවෙන් නගරයට පැන නපුරු සතුන් රංචුවක් නිසා නගරයේ මවුල් බවට සත්තු අවසාන නියෝගයයි පොලිස් කොටට යටත් වෙනවා අපෝ අපි විනාසයි සිංහල තේරෙන්නේ නැහැ වගේ විනාසයි දෙවියනේ
දැන් ඔයාගේ වාරේ. රංගපාල හොඳට මිනිස්සු හිනාසනවා. හොඳට රංගපෑවේ නැත්නම් කෑම නෑ. රයි මොනවා කරන්නද? හැමතාම විකටෙක්මයි කියලා හිතන් ඇති. දූ කාන්තරම හොත පාත බාකල්. ඔයලා ඉතින් හැමදේටම hina වෙනවා තමයි. මගේ පපුව පැලෙන්න දුකයි. මගේ සත්තු ටික නැතුව එයාලා කෑවද බිව්වද දන්නේ නෑ. සමාවෙන්ද සර්කස් සයිට් කාරේ ඉන්නවද? පොලිස් නිවේදනයයි නගරයට ඇතුළු සතුන් අත්අඩංගුවේ. අන්න හරි. ඔහොම ඉන්න. හොඳට hina වෙන්න. මේ ඉන්නේ මගේ රත්තරන් පැටවු ටික දෙයියනේ. අබෝ යම්බෝ කුමාරි මගේ දරුවෝ ටික මගේ ළඟනේ. මමయ్య හෙල්ලන්නේ පා. මේ සිද්ධිය නිසා වාහන 10කට අලාභයි. අපේ නිලධාරීන් දෙන්නෙක් රෝහලේ. අපයි. ප්‍රධාන පාරවල් දෙකක් මුළුමනින්ම කරා දමලා. මේ ඔක්කොගෙම පාඩුවල් ගණන් බැලුම් ලක්ෂ 2000ක් වෙනවා. එක දවසක්වත් පරක්කු කරන්න බෑ. අදම ගෙවන්න ඕනේ. තේරුණාද? ඒකයි නීතිය. ලක්ෂ 2000 මං නිනාස වෙයි. අලාභේ වැඩි සෙල්ලම් බෑ. බොහොම ස්තුතියි. අදම ගෙවුව එක ලොකු දෙයක් ඔයා. පොඩ්ඩක් ඉන්න. අර සතා ඔයාගේ නෙමෙයිද? වලිගෙ ටිකක් දෙනවද අපිත් එක්ක? ඔළුවත් රිදෙනවා. අත හොඳට රඟපෑවා. කාල කඩි සත්තු නැති එකමයි මගේ වාසනාව. දැන් මෙතන ඉන්න එකම වීරයා මමයි. හරිම පුදුම සතෙක් නෙමෙයි. මෙයාවත් ගම්මු අද ඉඳන් අපේ සර්කස් එකට මිනිස්සු කැමති වෙයි නේද? අනේ සර් මට බෑ මේ වැඩි කරන්න. මේවා කරදර වැඩ. මොනේ රට? ආනවකෝ මේ ටික බලලම තීරණයක් ගන්නවා. මේ මොකද්ද? ඔය ගරඟපෑම් වල පින්තූර කැමති නම් පත්තරේ මුල් පිටුවටම දාලා දෙන්නම්. මොකද කියන්නේ? නම්බුව වැඩි වෙනවා. ජනප්‍රිය වෙනවා තව තවත් ඔයා. ඒක කරන්න එපා. එපා නම් කරන්නේ නෑ. නෝනාවරුනි මහත්තතුනි අද ඔයාලට බලන්න ලැබෙනවා අපේ වලිග දිග වඳුරාගේ ආපංකම්. අද පාංගයක් ඇපල් ගෙඩියේ දුඳු හරඹය. මෙන්න විලියම් ටෙල්. හෙල්ලෙන්න එපා. හරිනේ. කල්පනාවෙන්. එහෙම නෙවෙයිනේ පැටියෝ. ඇපල් ගෙඩිය කන එක වැරදි. ඊළඟ අංකය වහමෙන්න. අමාරුවටනේ වැටුනේ මං. මෙයාට පුහුණුවන්නේ නෑනේ. දැන් බලාගමු කොහොමද සෙල්ලම් කියලා. Apa?
හරි පුදුමයක්නේ. දෙන්න ගැව්තු දෙනවා. ඇයි මගේ සිංහ පැටියෝට මොකද උනේ? ඇවිදින්න එපා. ඇවිදින්න එපා. අපහු යන්න. අපහු යන්න. Minha malada kuda dia duduk lagi. Huba, huba. Huba, huba. 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 Nata mono hari kawan dewa. යන්න ඔයාගේ වාරේ හොඳට නරඹන්න ඕනේ. පොලු ටික හරියට වෙලාවට එවන්න. Kata awak apa warti tidak. Magera dok, kau tidak akan membuat mereka. Oh, tai pada tuku. යාළුවනේ අපි ලැබුවා ලොකු ජයග්‍රහණයක්. මේ සත්තු තමයි එක කරලා දුන්නේ. දැන් පුදුම සෙනගක් එනවා. ආදරයට සෙනගේ ඉවි පොඩි කාන්ත. Senai. Senai. Ape tanda senai hari ya senai. Kau dah sali aku marah kan? Kau dah kata mewa mangin dah iurai. Lamai, oh tu yang bilang. Ati Vina tay mangko meda metas ka sakakarane. අපි සල්ලි එකතු කරමු. හැමෝම සල්ලි දාන්න. ඔන්න මගේ. Oh, me explote. Ek me salli madi ne tanda sene ke randa. Sarkas kan lewat. Oh. Hey, nawatiනවා
කොහෙද දුවන්නේ? මේ විකට යන්නේ මොඩ් වෙලා තියෙන්නේ. අපේ වැඩේ කරුණා සර්. සර්කස් එක විනාශයි. ඔයාට පුළුවන් ද සනස්තිල්ලේ ඉන්න. මගේ පින්තූර ටික දුන්නා නම් දෙන්නද? යනවා. කාලේ කන්න බෑ. සල්ලි වටින්නේ. මට ඕනේ සල්ලි විතරමයි. සල්ලි. ඔව්. අර සර්කස් එක තුට්ටු දෙකට ගන්නයි මට ඕනේ. අපිව බේරගනියෝ. මගේ සල්ලි. අපෝයි. අල්ලනවා ඔය වල්ගේ ටික වඳුරු තඩියාව. අල්ල ගන්න ඔය වඳුරව ඉක්මන් කරලා අල්ලනවා. මේ හරක් ගෝලයෝ අර වඳුර සල්ලි අරන් උඩින් යනවා. මොකද කලබලේ? එයා නම් පුදුම හිතවතෙක්. මේ එනවා වඳුර පැනගත්තේ මෙහාට. මේ පාරක් නෑ. මේ නළු නිලියන්ට විතරයි තේරුණාද? හරි හරි අපි සලකන්නම්කෝ. ඔයාට සලකනවා මේ වැඩේ කරලා දුන්නොත්. ලෝකාවට මේ කතරේ හිමයි. අදන්න එපා. මගේ සල්ලි ටික හොයාගන්නකන් ඉන්නවා. මෙතනත් නෑ. වඳුර කොයිද හැංගුනේ කියලා හොයනවා. නලු මේ මෙන්න බලන්න කවුරුත් නැහැ. ඔව් ඇහුවා. ඔන්න බලන්න. රෙද දෙම්මා. අයෝ. කවුරුත් නැහැ. ඔන්න බලන්න. අල්ලමු. මේක නෑනේ. අන්න වතුරට. මොකද කරන්නේ මොකද වැඩක්මයි. Oido. Ayo tiang. Oh mana tiang. Hap. Magi salli di katile arwa. Waktu datang Allah kau mari. Oh minna. Oh minna. Hoppa. අපි විහිළු කාර්යෝ වෙලා වගේ. අර බලන්න අර මම කොහෙද හරි දැකලා තියෙනවා. ආපයි මං ඉවරයි. නවත්තනවා ඔය මොඩින්ගේ හිනාව නවත්තනවා. කිමි කියනවා මේ මිනිසුන්ට ඇත්ත. නොමේ ජිමිද? මොකද මේ වතුරේ පස්සේ පන්නන්නේ. නවත්තනවා. ආපයි. මොකද කියලා හිතාවෙන්නේ මේක කොන්තරාත්තුවක්.
නහය ගැලෙව්වාම මම පුරුදු දිමීම තමයි ඔන්න බලන වදන් වන්න. බලන වදන් හොදට. දිමි. ඒයි නැටි දිග වඳුරා ඒයි උඩු නැගලා අල්ල ගන්නවා නැටි දිග වඳුරාව දැම්මම අල්ල ගන්නවා ඔය මම කවුරු කියලාද හිතාගෙන ඉන්නේ. මං වදුරු වලන මිනිහෙක් නෙවෙයි. යනවා යන්න මට ඉන්න දීලා. ඒයි හරි 1 2 3 4යි මට පේන්නේ දෙපා. ඒයි මන් ෆොටෝ දානවා පත්‍රයට දන්නවද අපායි නවතිනවා. දිරුවලගේ කවුරු හරි කියනවාද මොකද මෙතන වෙන්නේ කියලා ඈ මේ අපේ අපේ ලාලි නේද ඔයා වීරයෙක් පැටියෝ ඔයාට ආපහු කැලේට යන්න ඕනද ජයවේවා සුබගමන්. ඔයා නම් යුක්තිය දන්න සතේ යුක්ති ගරුක දඟර වලිග ආපහු ගෙදරට ආවා. පැටවුන්ටත් අයුක්තියට එරෙහිව යන හැටි කීවා. අයිතුකමට ඉඩක් නැතේ ඉගෙන ගන්න දුවේ පුතේ.